ගාන සද්ද ඇහෙනවා ගිඩි ගිඩි ගාලා ඕක ඇහුණා. ඇහුණාට ඉතින් අපි ඔච්චර හිතුවේ නෑ. තමයි අය බල්ලෝ දෙන්නගේ හිටුන් කෑ ගැහුවා. ඊට පස්සේ එළියට දාලා අපි ආයෙත් නිදාගත්තා. ඊට පස්සේ රෑ 2ට විතර තමයි අපිට කෝල් දුන්නේ මෙන්න මේ විදිහයි කියලා. එළියට පත්තිකල් පොඩි සාමාන්‍ය තප්පර ගානේ වෙයිලා දෙනවා. වේගෙ. ඔතන එහත් තියෙන ගෙවල් තුන ඒ කට්ටිය කල්ැතුව අයින් වුණා. දැනගෙන නෙවෙයි. වයසක අය අර ඇලේ වතුර හැම එනවා උඩින් පස්සවිත් තිබ්බනේ 27 වෙනිදා. ඒ හින්දා ඒ බයට ඒ කට්ටිය ගිහින් ගියේ. එතන තුන්දෙනෙක් මැරුණා. දිස්ත්‍රික්කයෙන් දවස් 205කට පස්සේ කරන පොඩි මතක ආවර්ජනයක් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මොකද මේ දිස්ත්‍රික්කයකට උත්තර මුණ දුන්න කට්ටියත් එක්ක කතා කරලා තමයි අද යන්නේ ඉඳුල්ගොඩ කන්ද නායකය වෙන්න. ඉඳුල්ගොඩ කන්ද කියවට ඒකට කියන්නේ ඉහළගම කියලා. බලමු ගිහිල්ලා බලමු යාළුවගේ අත්මොස්ෆියර් වගේද කොහොමද අද වීඩියෝ එක වෙන්නේ කියලා. ඉතින් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් ඔන්න අවිල්ලා ඉන්නේ දැන් අපි මොහොතම ඉතින් විස්සා ඉවර වෙලා මාස ගණනාවකට පස්සෙත් යන්න දෙන්න පුළුවන් දේ තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම කනගාටුයි සිද්ධියක් තමයි කුරුණෑගල මෙතන ඉඳුල්ගොඩ කන්ද නායකයන් කියන්නේ. මම වලට දැන් මේ ගොඩක් කාලයකට පස්සේ මේ දකින්න. ඉතින් මම ඒ දවස්වල වහම දැක්ක දේවල් කියන්නේ මේ පරිසරයේ ඒ දවස්වල තිබ්බ විදිහේ ෆොටෝස් දාන්න. ඉතින් මොන විදිහට තමයි අද බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඉන්නේ ඒ ගමේ ගෙවල් වලට යන පාරේ. ඉතින් දැන් මෙතන පාරක් තිබ්බද කියලාවත් හොයන්න විදිහක් නැහැ. ඉතින් මේ පේන ඇති අරහි උඩ තිබ්බ පස්කන්ධ තමා මෙතන කල් වෙලා ඉල්ලලා තියෙන්නේ. එතකොට මම මේ ඉන්නේ ගෙදරක මිදුලක තිබ්බ කල් විශ්වාස කරනවා. මම ඉන්නේ ගෙදරක මිදුලේ. මේ තියෙන්නේ ඒ ගෙදර ගේට්ටුව. මම බලන්න. මේ තියෙන්නේ ගේට්ටුව පිරල. ඉතින් මෙතන ගෙදරක් තිබ්බද කියලා හොයන්න පුළුවන්. ඒ දවස්වල මම එනකොට මේ වතුර පාර තාම පොඩි වතුර පාරක් තිබුණේ. දැන් මේක ටිකෙන් ටික ලොකු වතුර පාරක් මෙතන වල් පේන තාම ඉතුරු වෙලා තියෙන්නේ ගෙදර සාලයක්. ගෙදරක සාලයක්. මෙතන තව ගෙවල් කීපයක් තිබිලා තියෙනවා. අතන ගෙදරක් තිබිලා තියෙනවා. ඊපස්සේ මේ හරිය තව ගෙවල් දෙකක් තිබ්බා කියලා තමයි කිව්වේ. අපේ ගෙදර තියෙන උඩ. එතකොට සද්ද ඇහුණා මේ හරියට හුලන්නේ. ගාන සද්ද ඇහෙනවා ගිඩි ගිඩි ගාලා ඕක ඇහුණා. ඇහුණාට ඉතින් අපි ඔච්චර හිතුවේ නෑ. පස්සේ මේ තමයි අය බල්ලෝ දෙන්නගේ හිටුන් කෑ ගැහුවා. ඊට පස්සේ එළියට දාලා අපි ආයෙත් නිදාගත්තා. ඊට පස්සේ රෑ 2ට විතර තමයි අපිට කෝල් දුන්නේ මෙන්න මේ විදිහයි කියලා. ඊට පස්සේ කට්ටිය ඇවිදලා අපි වීල් වල පන්සලට එක්ක ගියා. අපි හිටියා පන්සලේ දවස් 22ක්. ඊට පස්සේ අනිත් කට්ටිය කොහොම හරි මේ අර එයාගේ අක්කෙක් ඉන්නවනේ අතන.
මේ ගෙදර එයාලා එහෙම තමයි ඇවිත් තියෙන්නේ අර මේක ගියා කියලා දැන් සද්ද ඇහුණානේ ඈතට තමයි ගොඩක් ඇහිලා තියෙන්නේ ඒක බලන් ඇවිත් තමයි කට්ටිය ගන්නකොට ඉතින් ඔක්කොම මෙරිලා අපි සාමාන්‍ය සද්දයක් ඇහිලා තියෙන එකක් පාරන පිටුරීමක් ඇහිලා තියෙනවා ඔව් ඒක තමයි දෙවෙනි සද්දය ඇහිලා තියෙන්නේ අර පිටුරුණත් එකම අරක ඇවිල්ලා වදින සද්ද තමයි ඇහිලා තියෙන්නේ අහ විදියට කියන්නේ මේ ඇලේ වතුර හිඳිලා ඔය අර ගල පේනව නේද අර පස් තියෙන්නේ එතින් වතුර පිරලා තියෙනවා අර ඉල බ්ලොක් වෙලා තියෙනවා බ්ලොක් වෙලා තිබිලා තමයි යට වෙලා ඉවර වෙලා පස්සේ තමයි කඩාගෙන ගිහින් තියෙන්නේ ලයිට් එහෙම තිබ්බේ නෑ ඒක සෑහෙන වේගෙන් ඇවිල්ලා තියෙන කන්ද මොකද නිදක් තිබුණානේ දින්දේ පස් ටිකක්වත් පිරලා නැහැ දැන් අපි නිකන් වලක් කාලා පස් ඔය නෙවීන් තලු කරලා දිලේ පෙරනවනේ ඒකට පිරලා නැත්තේ ඒ තරම් වේගයෙන් වැඩි වෙනින් තමයි දිලේ පෙරලා නැත්තේ ඇල හිඳිලා පස්සේ තමයි කඩාගෙන ගිහින් තියෙන්නේ තලු කරලා දිලේ පෙරෙන්නේ ගොඩ නැටින් ඒ ලිදර පස්ටිකක් පුදුම සාමාන්‍ය තප්පර ගානෙ ඇවිල්ලා තියෙනවා වේගෙන් නැත්නම් හිමිනා දිලේ පස් වෙනවනේ බලුවා ඒ ලින්ද උඩ කලාගෙන ගිහිල්ලා වල විතර වේගෙම තමයි ගලේ උඩ ඉඳලා අටි කියලා 30ක් විතර තියෙනවා වෙදිලා ඔව් අර කන්ද වෙලා 30ක් විතර වෙදිනා මේකේ මේ පලාරම අත්තර දෙන්න කොහොමද 8ක් 10ක් විතර තියෙනවා පල්ලෙහාටම ගෙන් තියෙනවා ඔව් ගෙවල් 6යි 6යි 6 සම්පූර්ණ ඉවරයි තට්ටු දෙකේ ගෙයක් තිබ්බා ඒ ගේ ඇවිත් තමයි මෙතන මේ ගේ උඩ අර මෙතන වල වගේ තියෙන්නේ ඒ ගේ උඩට ඇවිල්ලා තියෙන්නේ ඒක එතන පොඩි ගෙයක් තිබ්බේ එතකොට අර ගෙවල් තිබ්බ තැන තමයි අර සිමෙන්ති තියෙන්නේ හිටපු ගෙවල් එකක් දෙකක් තිබුණා ඒක සාමාන්‍යයෙන් නේද හිටපු නැති කියන්නේ අයියර ඒ සාමාන්‍යයෙන් පරණ ගෙවල් තිබුණාකනේ ඒ ඔක්කොම ඉතින් යට වුණා ඉතිපිච්චා හරණ ගෙවල් තියෙන්නේ එහෙම එකම හිටියනේ කට්ටිය එක කට්ටියන් හිටියනේ ඔව් ඔව් ඒ ගෙවල් දෙක ගිලා බහැලා තියෙන්නේ ඔතන එහත් තියෙන ගෙවල් තුන ඒ කට්ටිය කල්ැතුව අයින් වුණා දැනගෙන නෙවෙයි වයසක අය අර ඇලේ වතුර එහෙම එනවා උඩින් පස්ස ඇවිත් තිබ්බනේ 27 වෙනිදා ඒ හින්දා ඒ බයිට ඒ කට්ටිය ගිහින් තියෙන්නේ දැන් ඕක 27 වෙනිදා ඕකේ අනිත් පැත්ත කියන්නේ ගෝණෑගලට එතන 3 දිනින් මැරුණා එහා පැත්ත කන ඔතනම එහා පැත්ත එතන එක ගෙදරම අයියල් මේ අම්මා තාත්තා මේ පුතාලා දෙන්නයි ගෙවල ඔක්කොම ඉවරයි මම දැනගෙන ඔක කල්ලතුව දැනගෙන දුනා වතුර පාරේන නිකන් මඩ වාගේ තිබිලා දෙනවා කට්ටිය කියලා දෙනවා ආයෙත් ඉන්න කියලා මේ අයට කීවටද හිතන්නේ නෑනේ කට්ටිය ගෙදරට එහෙම කොහොම හරි මෙයාලා කොහොමනත් හිතුවේ නෑ ඉතින් උඩහින් ඒ කියලා ආවේ මේ පැත්තේ මේ සම්බන්ධ මේකනේ ආඩිය මුලින්ම වල තිබ්බක් ගන්නක් තියෙනවා මේක ඔයකට ඉසම කන් තමයි මේ කන්ද හඳුරුක් කන්ද පුනේ විශ්වාසී උගම කන්ද මේ ඕක ඒක තමයි මිනිස්සු ඔක්කොම බලන්නේ විදිහට මේ කට්ටිය කියලා පුරාත් ඒක අර එහාට යට වුණා වල කන්ද තමයි ඒක මේලා කොහෙද ඉතුරුනේ එකයි ඉතුරුනේ ඊට පස්සේ තමයි මේ පැත්තේ ගියේ බලන්න ඕන කන්ද ඒක තමයි ඉතින් මේක හිතා ගන්න බැරිද ආපු විදිය හැබැයි උල්පතක් තිබුණා අවුරුදු ගානක් උල්පත ආව යටින් ඊගාන හුණුකල් කොහමද මතුවලා දෙන්නේ නේ යටින් හුණුකල් දෙන්නේ වලි වාරන්න පස් තියෙනවා ඒක ඉතින් තියෙන්නේ ඒක කංගලට ලේ මේ ඉතින් කට්ටිය ඒක ආව කියන්නේ මේ පිපිරීමට කියලා තමයි අහලා දෙන්නේ ඊටාම කනගාටුදායකයි මේ සිද්ධිය ඉතින් මට ඕනේ මේ එදා සහ අද වෙනස පෙන්නන්න දැන් ඔයාලා දැක්ක ෆොටෝස් වල සහ අද මේ දකින වටපිටාවත් එක්ක ඔයාලා තේරුම් ගන්න පුළුවන් කොච්චර මේ පරිසරය වෙනස් වෙලා තියෙනවද සහ අලුත් පරිසරයක් කොච්චර ඉක්මනින් නිර්මාණය වෙමින් තියෙනවද කියලා ඉතින් ගිහින් තවමත් අපේ channel එක subscribe කරන්න ඒත් එක්කම වාමී බලනවා නම් FB Instagram TikTok ඉතින් අපි ඒ වගේ follow කරන්න තවත් කෙනෙක්ට මේක දැනගන්න හොඳයි නම් මේ වීඩියෝ එක වැදගත් නම් share කරන්න එහෙනම් ගිහින් එන්න